ඒ ගිරවත් ලස්සනයි ගිරවදීපු නංගිත් ලස්සනයි. මේ මූණ දැක්කම විනී ප්‍රොඩක්ෂන් එකේ එක්කෙනෙක්ව මතක් වෙනවා. ඒත් වහින්න වගේ හින්දා අපි ඉක්නට යන්නේ. වහින්ද ඒ දේවල් දකිද්දි වැරදි කරන්න දෙපාරක් හිතන්න ඕන. අද අපි ආව හන්තාන බර්ඩ් පාක් එකට. එන්න යමු. අද අපේ නෝර වීඩියෝ එකේ දෙවෙනි දවසේ ඊක පාටම හන්තාන පන්සලෙන් අතුරුදහන් වුණා. අද දෙවෙනි දවසේ උදේ පටන් ගත්තා. උදේ දැන් වෙලාව 12:19යි. අපි ටිකට් තරම් ඇතුළට ආවා. ටිකට් එක 700ක් යනවා එක්කෙනෙක්ට. එහෙනම් යන් අපි බලන්න. අපි ඉන්නේ මෙතන. යා එමු බලන්න. එමු. අපි දැන් කිඩ්ස් පාක් එකේ ඉන්නේ. හැබැයි මට සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. මට වඩා චුට්ටක් උඩ ආයෙ තමයි සෙල්ලම් කරන්නේ. ඉන්න සෙල්ලම් කරන්න වෙන්නේ නැහැ. Bang. ගිරවයාට ගොඩක් වෙලා දුන්නානේ. ඔව්නේ. ඒ ගිරවත් ලස්සනයි ගිරවදීපු නංගිත් ලස්සනයි. Oh my god. Wow. ගිරව් ඉන්නවා. හරිද? ඒත් කොහොමද බලන්න තියෙන්නේ? එහෙනම් දැලක් ඇතුලේ නේ. දැලා ගෙදර මෙන්න මෙහෙම. දැලට හැදී යන්න නේ. කොහොමද තියනවා තියලා වෙන්නද ඕනේ. අන්න එහෙම හැදීලා තමයි ගිරව බලන්න. බලන්න. කින්සන් රසල්ලා. ඒ කියන්නේ කින්සන් රසල්ලා. මේ ඉන්නේ කළු කරපැටි ගිරවා. ලව් බර්ඩ්. වැරදිනේ. අංකල් මේ එළියට යන්නේ කොයි පැත්තෙන්ද? අර පැත්ත. කිව්වනේ පැත්තෙන් කියලා. මට මේ මූණ දැක්කම විනී ප්‍රොඩක්ෂන් එකේ එක්කෙනෙක්ව මතක් වෙනවා. කවුද? ඔයාලටත් ඒ වගේ පේනවා නම් කමෙන්ට් එකක් දාන්න. පං. මේකේ කුරුල්ල විතරනේ ඉන්නේ. ඔව් බර්ඩ් පාක් එකක්නේ. මේ කුඩු එක කුරුල්ලෙක්වත් නැහනේ. වල පේනවා අතු තියනවා එහෙම නේ. උන් අර අතන අර පිස්සු වගේ අර දැල එල්ලිලා අර. ඇයි එච්චර අමාරු වේ? පිස්සු. දැල එල්ලිලා ඉන්න පිස්සු. ඔයා කියවනේ මේකේ කුරුල්ල විතරයි ඉන්නේ කියලා. එතකොට අර මොකෙන්ද? කුරුල්ල දැක්කද? දැක්කද? දැන් ඉන්නවා හන්තාන බර්ඩ් පාක් එකේ මාළු කුරුල්ල ළඟ. කුරුල්ල බැලුවද? කොච. අර බැලුවා දැක්කද? ඒ මොකද කරන්නේ? ඇයි මොකද ඵලයන් යන්නේ? බයිනවට. අම්බෝ. මේ ඉන්නේ මැකෝ කෙනෙක්. ඌ නෙමෙයි. එන්න පැච්චියෝ. කො එන්න කො. බයිල. මේ ඉන්නේ දෙයා ID කොකටි ලිටර් කරලා. තේරුන්නේ. ආයි කියන්නේ.
මෙයා අයිඩි පොකට ලිටි කොරලා මොකක් හරි හිර වෙලා වගේ නිකන්. ඒ මොනවද බලන්නේ? මම හිතන්නේ එහෙන මොනරා කියලා. එහෙනලා ඉන්නුගේ. ඌ හෙන කුකුලා. ඌ හෙන කුකුලා. මෙතන view එක නම් බට ලස්සනයි. ඒත් වහින්න වගේ හින්දා අපි ඉක්නට යන්නේ. වහින්ද? වහින්ද? දැන් හරි. දැන් හරි. ඉතින් අපි හිතනවා ඔයාලගේ බර්ඩ් පාක් එකේ ඇවිදපු වීඩියෝ එක එන්ජොයි කරා කියලා. දැන් අපි බලමු ඊගාට කොහෙටද යන්නේ කියලා. අපි දැන් බයික් එක ළඟට ගිහලා තමයි ආයෙ හිතන්න ඕනේ. කොහෙටද යන්නේ කියලා. යන්නේ කියලා. පොඩි බඩගින්නකුත් එනවා. කොන්්‍යම් බඩගින්නක් එනවා. ඉතින්ලා කාලා ඉන්න ඕනේ එක්ක. A few moments later. ඔන්න අපි ඔක්කොම කලින් කාලා ඉන්න ගියා. කාලාවට පස්සේ අපිට හිතුණා බහිරව කන්ද පන්සලට යන්න ඕනේ කියලා. දැන් ඉන්නේ එතන. ගිහින් බලමු. දැන් බහිරව කන්ද පන්සලට විදේශිකයෝ ගොඩක් එනවා. ඒ හේතුව තමයි මෙතෙන්ට මුළු මහනුවර නගරයෙන් පේනවා. බෝගම්බර හිරගෙදර පේනවා. එතකොට මාලිගාව පේනවා. ඒ සංචාරකයෝ කොහොමවත් අස්සයි මේ දේවල් බලන්න. මේ පන්සල ෆොටෝ වල නම් ගොඩක් දැකලා ඇති. ඉන්නකෝ අපිත් ෆොටෝ එකක් අරන්ම පෙන්නන්න එතන. මේ බහිරව කන්ද පන්සලේ ලස්සන ඉතිහාස කතාවක් තියෙනවා. මේ බහිරව කන්දේ ඉඳලා තියෙන්නේ යක්ෂයෝ බහිරවයන්. ඉතින් එයාලව පළවා හැල්ලා මිනිස්සුන්ට සාමය ගෙන දෙන්න තමයි මේ පන්සල හදලා තියෙන්නේ. මේ බුදු පිළිමේ මීටර් 25ක් උස බුදු පිළිමයක් තමයි තියෙන්නේ. මෙතන තියෙන පඩි පෙළෙන් පිළිමේ උඩටම යන්න පුළුවන් පිටිපස්සේ. ගිහිල්ලා බලමු උඩ කොහොමද කියලා. පිළිමේ උඩටම ආවම මේ වගේ view එකක් තමයි පේන්නේ. ඒක කියන්න වචන නැහැ. ඒ තරම් ලස්සනයි. මෙතනින් ඇතුළට එද්දි දැනෙනවා කී දෙනෙක් මේ ඇතුළට එද්දි හිතේ ගැස්මෙන් කොච්චර ඉන්නද කියලා. ඊට පස්සේ අපි තීරණය කරා හිරේ යන්න කියලා. දැන් අපි ඉන්නේ බෝගම්බර හිරගෙදර. මේ ගේට්ටුවෙන් අපි නම් hina වෙවි ආවට ඒ කාලේ කී දෙනෙක් එන්නේ නැද්ද බයෙන්? කියන්න බෑ. මේක ඇවිදින්න දැනෙන්නේ මොකද්ද ඔයාලට? බයයි. අනේ මන්දා ඒක ඊරකාරයෝ කී දෙනෙක් බලන් ඉන්නේ නැද්ද ආයේ ගෙදර යන්න කවද්ද කියලා. මෙතන ගෝෂාව කොහොම තියෙන්නේ නැද්ද කොට්ටිය? මෙතෙන්ට ආවහම හිතෙනවා ඒ පෙරකරුවන්ගේ තිබ්බ වේදනාව, එයාලා ලියලා තියෙන දේවල්, ඒ දේවල් දකිද්දි වැරදි කරන්න දෙපාරක් හිතන්න ඕන. තුව තියෙන පැත්ත.
බෝගම්බර හිර ගෙදර මේ බෝගහ ගැන කතාවක් තියෙනවා දන්නවද? මේ බෝගහේ එල්ලුම් ගහ තියෙන පැත්තට අතු යන්නේ හැල්ලු. ඒ පැත්ත තියෙන අතු ඔක්කොම මැරෙනවලු. මේ වගේ කතාවක් තමයි මට හරියට මතක නැහැ. මේකේ වටේ තිබ්බ ගොඩක් ඒවා දැන් නම් කඩලා අයින් කරලා වගේ. කලින් පාර ආපුවම මම දැක්ක ඔක්කොම ටික. බලන්න ගොඩක් දේවල් තියෙනවා. අපි ඉරගෙදර වටේටම යන ගමන් ඉන්නේ. ඒ කියන්නේ මේ කවුරුත් මෙහි පැත්තෙන් ආවෙත් නැහනේ. ඔව් ඉස්සරහින් ඇතුළ බලලා ආපහු යනවා. මේ ඉන්නේ. මට අර මේ සින්දුවත් මැවිලා පේනවා වගේ. මොකද්ද සින්දුව? මේ ජීවන් කුමාරතුංගයි විජය කුමාරතුංගයි කවුද? ඔය කියන්නේ සින්දුව සිනහා හඳුලු එනවා යනවා මො දැන් අපි ඉන්නේ බෝගම්බර බන්ධනාගාරයේ පිටිපස්ස පැත්ත. අර පැත්තේ බෝගහ තියෙන්නේ මීට මෙහා පැත්තේ. මේ හැම කවුලුවක්ම තියෙන හැම කවුලුවකටම සිරකුටියක් තියෙනවා. චූටි චූටි සිරකුටි ගොඩාරියක් තියෙනවා මෙතන. ඒ වගේ වොෂ්රූම් තියෙනවා. සමහරක් වගේ වොෂ්රූම් නෑ. මේකේ අපි 3 වෙනි තට්ටුවට ගියේ නැහැ. ඒකට යන්න බෑ. ඒක මේ කැඩිලා තියෙන්නේ. ඔය හැම මොනවාද? සෝල්ඩර් දාලා තියෙන්නේ. තට්ටුවකම තියෙන්නේ සෝල්ඩරයක්. කියන්නේ ලෑලි වලින් දාපු බිම තියෙන්නේ ලෑලි දිරලා තියෙන්නේ දැන්. ඒ ලෑලි දිරපු තැනටත් දැන් ওই දෙවෙනි තට්ටුවේ තියෙනවා තහඩු මේ දාපු ඒවා. ඒ අරගෙන 3 වෙනි තට්ටුවට යන්න බෑ. මේකේ වටේ ගොඩක් තිබ්බේ මට පේන්නේ කඩලා අයින් කරලා තියෙන්නේ. මේ හරිය තිබ්බා සිරකරෝ වැඩ කරපු තැනක් එයාලගේ නිර්මාණ පොසු ඉදල් හදපු තැන් ඇඳි ඒ වගේ හදපු තැන් එහෙම තිබ්බා ඉස්සර. එයාලට නාන්න තැන මේ මේවත් දන්නෙත් නැහනේ. දැන් එහෙම එකක්වත් පේන්නේ නැහැ. කැලෑවිලා තියෙන්නේ. බන්ධනාගාරය ඇතුලේ ඉද්දි නිකන් ඒක අමුතුම හැඟීමක් එනවා ඒක ඇතුලේ ඉද්දි නේද? හරියම නිකන් පාළු පාටක් කරන කියන්නේ ඒකට කියන්නේ එකත් ඒ කියන්නේ ඇතුලට කිසිම එළියක්වත් වැටෙන්නේ නැහැ. අර මැද කොටසකට චූටි එළියක් තියෙනවා ඒ ඇරෙන්න. මේ ඒවා තමයි එහෙනම්. ඒවා වහලා තියෙන්නේ. ඔව්නේ. හොඳට අවුව වෙట్లా තියෙන මේ වෙලාවෙත් ඇතුලේ පට්ට කරවලයි. ඒ කියන්නේ සිර කුටි වලට කිසිම එළියක් නැහැ. අනික මේ වටේ තියෙන තාප්පේ බලන්නකො මේ තාප්පේ මිනිස්සෙක්ට වඩා සෑහෙන්න උසයි. මහ විශාල තාප්පයක්. ඉතින් අපි ඊළඟට බලමු කොහෙටද යන්නේ කියලා. අපි දැන් ඉන්නේ සහස්සුවනේ මායික්වල බැටරිත් බැස්සා. මෙතන චුට්ටක් ඇවිදලා අපි අද මෙතන වීඩියෝ ඉවර කරන්න කියලා තමයි බැලුවේ. ඔයාලා බලන්න එකයි සහස්සු වෙන. ඇවිදලා සෑහෙන මහන්සි දවස් දෙකක් එකම දිගට ඇවිදපු එකක විතරයි කරේ. දැන් යනවා අපි. බයි. එහෙනම් අපි ගිහින් එන්න. බයි.